Danagala. Danagala is responsibility. Bebetter. Jivamana. Danagala. Danagala. Manakara. Daninsi. Yada yanda denne ba. Kodang. Oh, blood of Jesus. Shuddha level. Te yanda ba koy. Jesus once again level. Jesus once again level. Jesus once again. Jesus once again level. Then we move the camera. කොල්ලට පරිස්සම් වෙන්න කියන්න. කොල්ලට පරිස්සම් වෙන්න බෑ යවන්න. කොල්ලට පරිස්සම් වෙන්න කියන්න. Jesus once again level in Masana. Yeah, but Jesus once again level in Masana. කොල්ලට පරිස්සම් වෙන්න කියන්න. Jesus once again කොල්ලට. ඒ Jesus once again. කොල්ලවල ගන්න ඕනේ. කොල්ල ගන්න ඕනේ. Jesus once again level in කොල්ලවල ගන්න ඕනේ. संगीत वसना Jesus once again lane wasana hoge ise sita paapatra dakka level bale संगीत वसना then number back Jesus once again level bale Jesus once again. Danagala. තන ගහලා යනවා කියපන් යනවා කියලා. තුමයි දින නමස්කාර කළ දයන්ට ඕනේ. යනවා කියලා ඔම මුණින් වැටි. යනවා කියලා. ඔව් යන්න වෙනවනේ. යන්න වෙනවනේ. මෙතන ඉන්න බෑනේ. කොහොමද මෙතන ඉන්නේ? මෙතන කොහොමද ඉන්න බෑනේ. දැන් ඉතින් කාලයක් ඉන්න බැලුවා. කාලයක් හිටියයි. දැන් ඉවරයි. නරක තැනක නැවිලා තියෙනවා නේද? ඔව්. මම දන්නවා මම නරක තැනකට ආවේ කියලා. දැන් ඉතින් නරක තැනකට තමයි මම. නරක තැනකට නේ ආවේ. දැන් යන්න මට බෑනේ. සම්බන්ධකම් පවත්වන්න බෑනේ. මෙච්චර කාලයක් සම්බන්ධකම් පැවැත්වුවා මේ. Jesus යන්න නැතුව. ජීවමාන Jesus wants to appear with us Satan can. මාව දුර්වල කෙරුවා මගේ ඇඟ. Jesus wants to appear with us Satan can. දැන් එතුමා මෙතන ඉන්නවා. දැන් එතුමා මෙතන ඉන්නවා. දැන් ස්වර්ගෙ ගින්නවා. දනගාල. දනගාල නමස්කාර කර. දැන් දනගාල නමස්කාර කර ස්වාසිනි. යනවා කියලා. පව් කෙරුවා ඇති නේද? පව් කෙරුවා ඇති නේද? මිෂාරින් කෙරුවා ඇති නේද? දැන් යනවා කියලා. දැන් යනවා කියලා. යන්න හිතෙන්නේ නෑ මට. ඒ මාවවත් උඹට අයිති නෑද? ඒ සහෝදරයාත් මමත් ලක්ෂණ සංගීත ඒ වගේම අයි මවත් තුන්දෙනාම ඔබට බාර කරන ස්වාමීනි. තුන්දෙනාම අල්ලගත්තේ කොහොමද? ජේසුස් වහන්සේ තුන්දෙනාම අල්ලගත්ත නේද? දෙවියන් වහන්සේ වුණ තෝරගත්තා. තුන්දෙනාම අල්ලගත්ත එකටම අල්ලගත්ත නේද? ජේසුස් වහන්සේ අල්ලගත්තා. නැත්තම් මට තව කොච්චර දේවල් කරන්න තිබ්බද? දැන් ඔබට පස්සේ ඉවරයි. කොච්චර දේවල් කරන්න තිබ්බද? දැන් ඒව ඉවර කරන්නද හදන්නේ? ඔව් ජේසුස් වහන්සේ ඉවර කරනවා. කොල්ලව අල්ලගන්න හිතාගෙන ඉන්නේ මම. කොල්ලව හොඳටම අල්ලගන්න. Jesus lane wasana Jesus once lane wasana Jesus once lane hoge ise sita paapatra dakka ඒ සහෝදරය wasana සිය අල්ලන්න අමාරුයි. අල්ලන්න අමාරුයි. මම යන. දනගාල. තුමයි දින නමස්කාර කරනවා. දැනගත්ත කෙනෙක්ට. අදගෙන යනවා කියලා. යනවා කළොම වැටිලා. යනවා කියලා. සිය Jesus once again name සිය හිටියටි මම ඔම දනගාල. ගොරු කාර්යොත් එක්කම ගොඩක් කල් සෙල්ලම් කෙරුවා. ගොරු කාර්යොත් එක්කම මම ගොඩක් කල් සෙල්ලම් කෙරුවා.
ජේසුස් වහන්සේ කෙරෙහි. කවුද බොරුකාර? මෙච්චර කාලයක් මේ කිත් එක්කලා මම ශ්‍රී ලංකාවේ බොරුකාරයොත් එක්කලා. ජේසුස් දැන් බෑවා. ජේසුස් දැන් බෑවාගේ මට තේරෙනවා උඹත් එක්ක බැරි. යේසුස් වහන්සේත් එක්ක බෑ. යේසුස් වහන්සේත් එක්ක බෑ. උඹ ලේස් පාසු පුත්‍රයෙක්. යේසුස් වහන්සේත් එක්ක බෑ. උඹ ලේස් පාසු පුත්‍රයෙක්. යේසුස් වහන්සේත් එක්ක බෑ කොහොමද? උඹට නියම පුත්‍රයෙක්. යේසුස් වහන්සේත් එක්ක බෑ. දැන් පිටව. දැන් පිටව යේසුස් වහන්සේත් එක්ක බෑ. නියම පුත්‍රයා. දැන් පිටව යේසුස් වහන්සේ කියන දැනගන්න. දැන් ඒක පිටව. නිසා මම යනවා. යේසුස් වහන්සේ යේසුස් වහන්සේ ඒ ගෞරවය යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ දැන් යේසුස් වහන්සේ. දැනගන්න. ජේසුස් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේ. ජේසුස් වහන්සේ කරේ යටත් වෙන්න. ජේසුස් වහන්සේ කරේ යටත් වෙන්න. තුමයි දින නමස්කාර කර. ඔබ දේවචන කියනවා. ස්වර්ගයේද පොළොවේද පොළෙන්ද සියල්ල ඒ ජේසුස් යන නාමයෙන් දන නමන ඉස්සනම. දැන් ස්වර්ගයේ ගින්නේවල. බලවා ගින්නේවල. ගින්නේවල. ආත්ම ගින්නේවල. දැන් ගින්නේවල ස්වර්ගය. දැන් ගිනි වස්සන ස්වර්ගය. දැන් ජේසුස් වැඩි වෙලා දෙන්නේ. ඔබ නම් දේව පුත්‍රයෙක් තමයි. ඔබ නම් දැන් පිටව දන්නවා. දන්නවා. ඒ ගෞරවය යේසුස් වහන්සේට. මම දැන් යේසුස් වහන්සේගේ නාමයෙන්. Jesus wants to get ලක්ෂලගේ ජීවිතෙන් සම්පූර්ණ නිදහස් කර බන්ධනේ. නිදහස්. ඒ අයිතිය නිදහස්. නිදහස් කරේ අයිතිය. නිදහස් කරේ අයිතිය. ජේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ ලේවල බලය. නිදහස්. ඇඳලා ශාප කර මූදේ කැමුරට දාන සත. විලක්ෂලාව නිදහස්. අවුරුදු කීයක් දරුවෝ නැතුව හිටියද? 5ක් 6ක් විතර නැතුව හිටියා. ඊට පස්සේ ඔයා බාරයක් වුණා මට දරුවෙක් දෙන්න කියලා. බාරයක් කියන්නේ ඔය මේ වැඩි ගුරුකම් කරන මේ කට්ටඩි කෙනෙක්. එයාම එක්කගෙන ඇවිල්ලා මේ ගෙදරට ඊට පස්සේ මගේ මේ ඉන්නට නූලක් දැම්මා. ඒ අනිකම් මේ ගුරුකම් කරන මොනා හරි ඊට පස්සේ තමයි නූලක් දාලා ඉවරලා කිව්වා දැන් ඊළඟ මාසේ ඉඳලා මේ බබේ කෙයි කියලා. ඊට පස්සේ ඒ කිව්වා වාගෙම අර නූල දාලා යනවත් එක ඊළඟ මාසේ හිටියා. ඔයාට මොකද තේරුනේ? අදයි ඉස්සලා කියපු එක කියන්නේ? ඔයාට දැන් කලින් විදිය දැන් විදිය මොකද්ද ඔයාලට තේරෙන්නේ? දැන් තේරුණා යන්නේ අර මාව මුලා විලා හිටියා වාගේ වෙන කෙනෙක්ව මෙහෙව්වා වාගේ ඒ වෙන මේ මොහොත වෙනකම්ම දැන් අර පල්ලියේ එහෙම වැටුණාට මේ මොහොතින් තමයි මේ අර ලොකු වෙනසක් දැනුනේ අර ඇඟට දැන් තමයි පොළවේ ඉන්නවා වගේ දැනෙන්නේ. නෑ අර වෙන ග්‍රහ ලෝකයක වෙන ලෝකයක ඉඳලා මේ තමයි මේ ලෝකෙට පය ගහපු පළවෙනි වතාව වගේ දැනෙනවා. ඒ කියන්නේ අර දැන් මට හරි පුදුමයි. ඇත්තටම වෙන ලෝකෙක හිටියා වාගේ. දැන් අම්මලා මල්ලිලා මේ පාස්ටර්ලා තේරම එක්කලා හිටියට මම නෙමෙයි ඉඳලා තියන්නේ වාගේ. කලින් මේ වෙනකම් මම නෙමෙයිම කියලා හිටියේ. දැන් තමයි ඔයා කියලා දැනෙන්නේ මේ මෙතන ඉන්නේ. ඔව් දැනුයි දැනෙන්නේ මම්මයි දැනින්නේ කියලා. ඒ කියන්නේ යන්න තේරෙන්නේ නැහැ. කියාගන්න බෑ. හේතුව විතර ඔයා ඉපදෙන්න ඉස්සල්ලාම මව් කුසට එන්න ඉස්සල්ලාම මේ අතුල් වුණානේ. මට ඒ කැරකෙද්දිම දැනුණා මේ පාපය කියලා වාගේ ආ එහෙම. ඒ කියන්නේ එහෙම පාපයක් වාගේ. හැඟුණා. කියාමත් පව් කරන්න එපා. ඒක කොහරි ලෝක මොනවාරි දැක්කද දෙයක්? ඒ වෙන වෙලාවෙදී මොනවාරි දේවල් දැක්කද? ඒ කියන්නේ අර නොපෙනෙන ලෝකෙක මේ නරක ආත්ම මොනවාදෝ පොර බැදිලා දැක්කා. එතෙන්ටම තමයි ගියේ. ඒ කියන්නේ මම එතන තමයි පොර කෑවේ. ඒකලත් එක්ක පොර කෑවේ. ඒ කියන්නේ නිකන් අපාය වගේ. ඔව්. මොකද හිටියේද? මොන වගේ ආයේද? ඒක දැක්කේ නෑ. එතනින් ගොඩ එන්න වගේ
ඔව් එතන තේරෙනවා ලොකු අන්ධකාරයක් වගේ දැස්මකින් වෙහිලා එතනින් තමයි පොර කාලා මෙහෙම ගැලවුනේ.